අද හදමුද සුදු ලුණු මුරුක්කු. එහෙනම් ඉන්නකෝ මාත් එක්ක. මුලින්ම මම කරන්නේ වංගෙඩියට සුදු ලුණු බික් 4ක් 5ක වගේ ප්‍රමාණයක් දාගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේ ටික හොඳට කොටා ගන්නවා. ඉතින් ඔයාලට මේක බ්ලෙන්ඩරේ කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කොටා ගත්තට පස්සේ මෙන්න මේ වගේ භාජනයක් අරගෙන මම කලින් කොටාගත්ත සුදු ලුණු ටිකට ඇල් වතුර කෝප භාගයක ප්‍රමාණයක් දාලා හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේක මේ විදිහට හොඳින් කලවම් කරගෙන අපි පැත්තකින් තියාගන්නවා. ඒ වගේම තමයි මම පහන් පිටි ග්‍රෑම් 200ක් ලුණු තේ හැඳි භාගයක් ඒ වගේම කහ කුඩු මිරිස් කුඩු මේ සඳහා පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ මිරිස් කුඩු කහ කුඩු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මම පෝල් තෙල් මේස හැන්දක ප්‍රමාණයක් පාවිච්චි කරනවා. මුලින්ම මම පාන් පිටියකට කහ කුඩු සහ මිරිස් කුඩු පෝල් තෙල් ලුණු මේ ටික දාගන්නවා. ඉතින් දාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මේ විදිහට අනා ගන්න අතරතුරේදී අපි ඩෝ එක අනා ගන්න වතුර දාගන්න ඕනේ. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ සුදු ලුණු මිශ්‍ර වතුර. මතකනේ අපි කලින් වංගෙඩිය කොටාගෙන සුදු ලුණු වලට වතුර දාලා තියාගත්තා. අන්න ඒ මිශ්‍රණය තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට ඩෝ එක හදාගන්න. දැන් මම හදන්නේ අපේ ඩෝ එක හොඳට තුනී කරගන්න. ඉතින් මම ඩෝ එක දාන්න කලින් ඩෝ එක දාන මතු පිටට හොඳින් පිටි ටිකක් කිසගත්තා. ඉතින් ඔයාලත් මේ විදිහට ඩෝ එක දාන මතු පිටට වගේම ඩෝ එකටත් පිටි ටිකක් ඉහගන්න. ඉතින් මේ වගේ රෝලින් පින් එකක් පාවිච්චි කරලා අපි දැන් ඩෝ එක හොඳට තුනී කරගන්න ඕනේ. ඉතින් මං අද හදන්නේ අනෝදමල් හැඩය. ඉතින් බලන් ඉන්නකෝ මං කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මේ විදියට හදාගත්තට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා මම මේ ටික බෙද ගන්නවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මං හදාගත්ත සුදු ලුණු මුරුක්කු. ඔයාලත් හදලා බලන්නකෝ රස කොහොමද කියලා. අමතක කරන්න එපා මේක try කරන්න ඕන රෙසිපි එක. ඉතින් ආයෙත් රස රෙසිපි එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමට සතුටින් ඉන්න. මාව subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.